ඉතින් අද වීඩියෝ එකක් ගේන්න හිතුවා මොකද සෑහෙන දවසකට පස්සේ වීඩියෝ එකක් දාන්න මේ අද මම කරන අර ටික පොඩ්ඩක් පෙන්වලා දෙන්න පිටිනේ ඊට පස්සේ ඉතින් අපිට තියෙන්නේ මේ වගේ ටිකක් තමයි කරන්න මේ මැෂින් එකෙන් තමයි ඇවිල්ලා මේ කනකොල ටික කපන්න තියෙනවා මේ මැෂින් දෙකක් තියෙනවා දෙන්නේ කපන්න ගියා අපේ වීඩියෝ ගේන්න බැරුව ගියා මොකද ටික අතින් අල්ලගෙන වීඩියෝ කරන්න බැරි නිසා මේ පස්සේ හිතුණා මට පස්සේ වීඩියෝ කරමු කියලා. ඉතින් මේ දෙන්නේ පිටිනේ ඔයාලට පේනවාද? ඕකේ ග්‍රාස් ටික කපන්න අද නම් තියෙන්නේ වැඩ ටික අර වගේ මැෂින් එකක් තියෙනවා. මෙන්න තියෙන මැෂින් එක මේකෙන් ඇවිල්ලා ලයින් එක අනින්න තියෙන්නේ. මේක අස්සේ බැටරියක් තියෙනවා. බැටරියෙන් charge කරලා තමයි මේක මොනවාද කම්ප්‍රෙසර් එක වැඩ කරන්නේ ඇස්සේ. ඇස්සේ බැටරියක් තියෙනවා. ඉතින් අපි තියෙන්නේ දැන් මෙහි මැකිලා තියෙන ලයින් ටික ඔයාලට පේනවද? ලයින් ටික අනින්න තියෙන්නේ. ඔය වගේ. ඉතින් අද මට කොටස් ටික කරා නම් මෙතන ගියා. අද තියෙන්නේ ඔයගේ වීඩියෝස් තමයි ගේන්න හිතුනේ මේ ඉස්සරහට යන විදියට මොනවද වෙන්නේ කියලා වීඩියෝ එකක් ගේන්න. ඉතින් මේ මැෂින් එකේ උදේට ඇවිල්ලා චෙක් කරලා ඒකට ගීස් කරන්න තියෙනවා. ඒ වලට ගීස් කරලා ඉතින් ඒවා හරියට බ්‍රේක් කැපෙනවද කියලා බලලා මේ බිල්ට් එක හොඳට තියෙනවද කියලා මේ සයිඩ් එකේ බිල්ට් තියෙනවා. මේ වගේ සයිඩ් එකෙන් තියෙන බලන්න බෙල්ට් එක. ඒක ඔක්කොම චෙක් කරලා තමයි ඉතින් වැඩේ පටන් ගන්න තියෙන්නේ. ඉතින් මේ වගේ තියෙනවා ඉස්සරහට යන්නයි. ඒවල ඩ්‍රයිව් කියලා තියෙනවා. කටින් කියලා තියෙනවා. කටින් ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. මාළුක දේවල් නේ. මේක ලයින් එක කෙලින් ගාස් එකේ පැත්තක් කපන්ගෙන සුදු පාටට පේනවා අපිට. මේ කැපිලා තියෙනවා. පේනවා සුදු පාට ලයින් එක ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ විදිහට දවස් ගානේ සමහරකට දවස් දෙකකට සැරයක් වගේ තමයි මේක වැඩේ කරන්න තියෙන්නේ. ඉතින් මේ බලමු අපි ඉස්සරහට යන විදිහ දැන් මැච් එකක් මේ ඕගනයිස් කරලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ හෙට මැච් එකක් මොන හරි තියෙනවා වගේ. ඒක නිසා අද ලයින් එක අදින්න තියෙන අපි ට්‍රේනින් එකක් තියෙනවා. ඉතින් බලමු ඔය වගේ වීඩියෝ ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් කැඳිරෙන්න. බයි. තව දෙයක් කියන්න උතුුණා මට මේ මැෂින් එකේ එතන කැපෙන මේ කනකොල ටික කියන්නේ බිමට වැටෙන්නේ මෙන්න මේ වගේ බකට් එකක් තියෙනවා මේ ඉස්සරහට ෆික්ස් කරන්න තියෙනවා. ඉතින් මැෂින් එක ගැන බකට් එක මේකට පිරෙනවා. ඊට පස්සේ මේ අපි මේ වගේ අයිනකට ගෙනල්ලා මේ ඔබ ඊට පස්සේ අස් කරලා එළියට දානවා. එතන කියලා දානවා. ඉතින් මේ ඔයාලා තමයි ඒක කරන්න තියෙන්නේ. බලමු ඉස්සරහට එන මොකද මේ දේවල් කරන්න